රයිට් මාර්ගම යුත් එක ඉස්සරහා තමයි ඉන්නේ. ඇත්තටම තරුණ කට්ටියක් හොඳට සෙට් වෙලා මෙතන වැඩ කරනවා. ඉතින් නාරෑම්පිට පැත්තෙන්, නාවල පැත්තෙන්, ඒ වගේම නුගේගොඩ පැත්තෙන් මේ පැත්තට එන්න බැරුව ඔගොල්ලොන්ගේ ආධාර දෙන්න කැමති නම්, කැමති කට්ටිය ඉන්නවා නම් හෙට දවසෙස් මම මේ පැත්තට එනවා. ඉතින් ඕගොල්ලෝ මට ලොකේෂන් එකයි පිකප් කරන්න ඕන ලොකේෂන් එකයි එහෙම නැත්නම් තැනයි මට මැසේජ් එකක් දාන්න. ඒ වගේම කොච්චරක් තියෙනවද කියලා දාන්න. හේතුව මගේ වාහනේ පොඩ්ඩයි දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව වාහන තියෙන කට්ටිය ඉන්නවා නම් ජොයින් වෙන්න. ඒ ඕගොල්ලන්ගේ පළාත් වලින් පිකප් කරගෙන එන්න පුළුවන් නම් උනත් එන්න. නාරෑම්පිට, පොල්හෙන්ගොඩ, නාවල, නුගේගොඩ. ඉතින් මේ ප්‍රදේශ වලින් පුළුවන් කට්ටිය යාළුවෝ ටික සෙට් වෙලා හරි කොහොම හරි උදව් කරන්න එන්න කැමති කට්ටිය උනත් ඇවිල්ලා උදව් කරන්න. ගොඩක් කට්ටිය මෙතන ඇවිල්ලා මහන්සි වෙනවා. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා උදව් කරන්න අපේ අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා වෙනුවෙන්. ඉතින් අනිවාර්යෙන් එන්න මේ මාර්ගම යූත් එකේ මේ වෙලාවෙත් ඔයගොල්ලන්ට මට මේ ඉඳන් මම කාපාක් එකේ එළියේ ඉන්නේ. මම මේ ඉඳන් පෙන්වන්නම් කොහොමද කට්ටිය මේ වෙලාවෙත් කොච්චරක් වැඩ කරනවද කියලා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මම ඇත්තටම ඇතුලේ ලයිව් එකක් දාන්න කියලා හිතුවේ වුණාට මට හිතුන්නේ මේ කියන්නේ එච්චර කට්ටිය මාංශ වෙලා වැඩ කරද්දි මට ෆෝන් එක උත්සලා වීඩියෝ එකක් කරන්නවත් හිතුනේ නැහැ. එච්චරකට මටත් මම වැඩ කරා. ඒ කියන්නේ මම මේකට නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ ෆෝන් එක අරන් වීඩියෝ කර කර ඉන්න මට හිතුනේ නැහැ කියන තරමකට මේ කට්ටිය එච්චරකට මහන්සි වෙනවා. ඉතින් ඒක බලද්දි මට වීඩියෝ කර කර ඉන්න මේ මට මේ මාන්සි වුණේ නැහැ. ඉතින් ඔගොල්ලොත් ඇවිල්ලා උදව් කරන්න හැමෝම එන්න. ඉතින් ඒ වගේම නුගේගොඩ, නාරෑම්පිට, නාවල ඒ පළාත වලින් ඉන්න කට්ටිය ආධාර දෙන්න කැමති කට්ටිය ඉන්නවනම් මගේ නම්බර් එක මේ ලයිව් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම ඔගොල්ලන්ට කැමති කට්ටිය ඉන්නවනම් ජොයින් වෙන්න අපිත් එක්ක. එහෙම නැත්නම් මෙතනට ඇවිල්ලා උදව් කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ආධාර කලෙක්ට් කරලා දෙන්න පුළුවන් නම් අපි සෙට් වෙලා මට කියන්න, මට කන්ටැක්ට් කරන්න, මැසේජ් කරන්න. එහෙම නැත්නම් WhatsApp එකක් හරි, එහෙමත් නැත්නම් කෝල් එකක් හරි මට මැසේජ් එකක් හරි දාලා තියන්න. කෝල් කරන්න ආන්සර් කරන්න පුළුවන් වෙයිද දන්නේ. අද බැලුවා නම් ඉතින් කෝල්ස් දෙක තුනක්ම ඇවිල්ලා තිබ්බා. රාජගිරිය කලෙක්ට් කරන්න තියෙනවා හෙට දවසේ. ඉතින් රාජගිරිය වුණත් කමන්නේ කියන්න කොහොමද කියලා මට කියන්න. එතකොට මට ඒ අනුව මට ප්ලෑන් කරලා ඒ බඩු ටික අරගෙන එන්න සලස්සන්න පුළුවන්. හරිනේ. එහෙනම් thank you ජය වේවා. and පරිස්සමින් ඉන්න හැමෝම. ඊටමත් දැන් තමයි පොඩ අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒත් පරිස්සමින් ඉන්න. අඩු වෙනා කියලා මේ එහෙම යන්න එපා. පොඩ්ඩක් පරිස්සමින් ඉන්න, සංසුන්ව ඉන්න. අපිට පුළුවන් උපරිමේ අපි වැඩ ටික කරනවා. ඉතින් ඔයගොල්ලන්ටත් මේ දේවල් ටික ඔයගොල්ලොන්ගේ අතට ලැබෙවි කියලා ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම. ඉතින් ඔයගොල්ලන්ට මොනාරි තිබ්බනම්, තව මොනාරි ගැටලු තිබ්බනම් ඒවා කමෙන්ට් කරන්න. මට පුළුවන් තරමේ මම කමෙන්ට් රීඩ් කරලා මම බලන්නම්. හරි එහෙනම් ජය වේවා. පරිස්සමින් හැමෝටම ජේසුස් පීඨ, දෙවි පීඨයි, බුදු සරණයි.